ඉතින් අද තමයි අපි බලාගෙන හිටපු දවස. ඉතින් ගොඩාක් සතුටුයි අපි බලමු අපි හැමෝම එකතු වෙලා අද බුද්ධ වෙනුවෙන් මොනවද කරන්න යන්නේ කියලා. මම හිතනවා එයා ගොඩාක් සතුටු වෙයි කියලා. ඉතින් සුබම සුබ උපන්දිනයක් කියලා බබා ඔයාට. කිසිම ලෙඩක් දුකක් නැතුව ඔයා හිතන හැම දෙයක්ම ඔයාලා සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩාක් ආදරේ. අපි බලමු අද දවසේ අපි කොහොමද එකට රෙඩි වෙන්නේ කියලා. ඔන්න අපි බලමු අපේ මල්ලි මොකද කරන්න කියලා. Budaya wish කරන්න මම මේ පැත්ත බලලද Happy birthday Budde Rasina මම අපේ නංගි මොකද කරන්න කියලා දන්නේ අයියෝ ඔයා දන්නේ ලුණු කපනා නේකයි Budaya birthday when අපි මහන්සියට so Budaya wish කරන්න දෙන්න Happy birthday පුතියයි මේ පැත්ත බලලද Happy birthday පුතියයි ඔයා වෙනුවෙන් මේ අපි ගොඩක් මහන්සි වෙනවා ඔන්න බබා ඔයා වෙනුවෙන් අපි මේ අද ලෑස්ති වෙනවා අම්මට අද මොකද හිතෙන්නේ? අද දවසේ සතුටුයි එහෙනම් බුද්ධිගේ බර්ත්ඩේ විශ් එකක් දෙන්න. Thank you. Happy birthday බුද්ධි හැමදාම සතුටින් ඉන්න දෙසුපීඩයි කට්ටිය බරට වැඩ. මොකද හිතෙන්නේ අද දවස ගැන? අද දවස ගැන සුවිශේෂී දවසක්. ඇත්තටම අද මම හිතනවා බුද්ධි ගොඩාක් සතුටු වෙයි කියලා එයා දන්නේ නැහැ මේ ගැන. ඒ හින්දා අපි කට්ටියම එකතු වෙලා උනන්දුවෙන් එයාව සතුටු කරවන්න තමයි මේක කරන්නේ. බුද්ධිගේ බර්ත්ඩේ විශ් එකක් දෙන්න. Wish you a happy birthday Buddhi. God bless you. දැන් මොකද හිතන්නේ? අද ඉතන බුද්ධි කුපන්නේ මඩේම සමරන්න. මේ අවස්ථාවේ අපි කැමති අපේ ප්‍රධාන ෂෙෆ් තුමියට කතා කරන්න ගෑනි සරාජිකා එන්න ඔබගේ වචන ස්වල්පයක් මේ අවස්ථාවේදී සභාව පුතන්න ඔබට දේ හැගෙන දේ පවසන්න මට හැගෙන දේ මගේ බලාපොරොත්තු තිබුණේ ළමයි 4 දෙනෙක් හදන්න තව වෙලාවක නමුත් හොඳ වෙලාවට මම දැන් හිතනවා මට දෙන්නෙක් හම්බෙච්ච හොඳයි කියලා ඒක කරන්න මට සතුටුයි. ස්තුතියි කටලර් සම්බන්ධ ප්‍රවීණ ශෛලිනී මාෂා පවසන්න මට දැන් නිදිමතයි ශානි පීරිස් ඔබතුමිය
ප්‍රධාන අනුග්‍රාහක මට හරි සතුටුයි. වෙන මොනවද කියන්න තියෙන්නේ? Happy birthday බුද්ධි. බුද්ධි අයියා දැන් ඔය අවුරුද්දක් වයසට යනවා. ඉතින් අපි සතුටු වෙනවා ඒකට. අපේ 6යි. Happy birthday. අද ඉස්කෝලේ ආසෙ ඔයාලා මොකද හිතන්නේ? ඔයා බුද්ධිට විශ් කරනවා. Happy birthday. බුද්ධි අයියට. Happy birthday අයියේ. අපි මල්ලිලා අපි මල්ලිලා කීය තියෙනවද ඉවරයි
birthday, Buddhi. Yeah. Happy birthday. Happy birthday, Buddhi. ඊළඟ එක්සෙන. ඔයාට මොකද හිතෙන්නේ? මටද කොච්චරද? ගොඩක් මානික මොනවද හිතුවේ? සර්ප්‍රයිස් උනාද? සර්ප්‍රයිස් කියන්නේ තාම බබුව ගෑන. කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න නසන්න සිතනවා මනාලියක් ගෙනෙන්න නිවසේ අඳුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න නැත මගේ කියන්න මම අසරණේ සතර මංගුණ ඔය ඉරහඟකට කැලි අඳුර නසන්න මම තරුවක් අද අහසේ පාවෙන ඔය කුණ මඩ කැවති මුණ වයිලේ නාවම මගේ පැලේ අඳුර නසන්න සිතනවා මනාලියක් කෙනෙන්න Samar pote
My camera the iPhone next බලන්න Alice Band අතන වෙන්නේ පොඩක් වැල්ලා ice band එකේ ice band එකේ මොකක්ද කියලා නැක්කර මොකක්ද එයා බෑන්ඩ්
කවන්න පොඩියට අම්මා. අම්මයි ගත්තේ. Bisa boleh nih?